විශ්ව ශක්තියන්ගේ ආශිර්වාදය ලැබෙන මොහොතක් උදා වෙලා තිබෙනවා. ජන සමාජය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යයනය කරන අය බොහෝ දෙනෙක් සරස්වතී දිව්‍යාංගනාවට පූජෝපහාර සිද්ධ කරනවා. සරස්වතිය තුළ විදහාපාන ශක්තිය, පිළිඹු වන ශක්තිය ජීවිතවලට අවතීර්ණ කරගන්නට බෙහෙවින් පුළුවන්කම තිබෙනවා. සෑම කෙනෙක්ම ජීවිතය තුළදී යම් දෙයක් ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙන ගන්නා වූ දෙය ස්වභාවධර්මයට අනුව ස්වභාවිකවම ලෝෙන් එක් දෙයකට වී සමත කියන පැරණි නිදසුන තුලින් අපට ඔප්පු වෙනවා. සරස්වතිය තුල පුස්තකයක් තිබෙනවා. එයින් එය පිළිඹු කරලා තිබෙනවා. ඉගෙනගත්ත දේ කියන්න, කියා දෙන්න හැකියාව ගිරවා තුළින් සංකේතවත් කරලා තිබෙනවා. ජීවිතයේට ගුණධර්ම ඉතා වැදගත් වෙනවා. නව ගුණ වලින් එය මනාව උපනංවනවා. ජීවිතේම සෑම තැනකම රිද්මයක්. සංගීතය, කලාව, ඒ වගේම දැහන්සුවේ සමාධිය, අවතීර්ණ වීම ආදී සියලු තැනක්ම ජීවිතවලට අවශ්‍ය වෙනවා. සිතාරේ ඒ තුලින් මනාව උපනංවමින් විදහාපාලා තිබෙනවා. සරස්වතී දිව්‍යාංගනාවන්ගේ ආශිර්වාදය ලැබෙන මොහොතක ගුරුවන්ගේ ආශිර්වාදයක්, දෙවියන්ගේ පිහිටවීමක්, සියලු විශ්ව ශක්තියන්ගේ ආශිර්වාදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමි.